මේක ඇත්තටම කිව්වොත් කියන්නම ඕන කාරණයක්. දැන් මේ පේන වීඩියෝ දර්ශනය මේ දවස්වල මං හිතන්නේ විශාල ලෙස ෂෙයා වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට විවිධාකාර වූ මතිමතාන්තර මත සහ විවිධ කතාන්දර ගොඩක් එකතු වෙච්ච වීඩියෝවක් විදිහට අපි දැකලා තියෙනවා. මේ මං කියන කාරණේ ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ට අත්විඳලා තියෙනවද කියලා. දැන් සමහර ජනප්‍රිය ප්‍රසිද්ධ කියන පුද්ගලයෙක්ගේ මරණයක් සිද්ධ වුණොත් ගොඩක් මිනිස්සු එතුමා හෝ එතුමියට තියෙන ගෞරවය, ආදරය, ඒ වෙනුවෙන් තියෙන භක්තිය, ඒ වගේම ඒ කෙනාට තියෙන ලැබියාව සහ උන්ගේ රසවින්දනය ලැබපු චරිත විදියට අවසන් ගෞරව දක්වන්න යනවානේ. මම මේ ගොඩාක් දැක්ක දෙයක් තමයි එහෙම ගිහිල්ලා අවසන් ගෞරව දැක්වීම තමයි විය යුත්තේ. නමුත් එතනට එන තවත් ජනප්‍රිය චරිත සමග සෙල්ෆි ගසමින් විවිධාකාර වූ වීඩියෝ කොටස් එකතු කරමින් මම දැකලා තියෙනවා සමහර අය ඒකෙන් තෘප්තියක් වින්දනයක් ලබනවා. ඒක සමහර විට ඒ පුද්ගලයාගේ තියෙන අර හේ නළුවා නිලිය වෙනුවෙන් තියෙන ආදරය, ගෞරවය නිසා වෙන දේවල්. මොකද ඒක නැත්තම් හැමෝ ගාවටම ගිහිල්ලා සමහරු ෆොටෝ සෙල්ෆි ගහන්නේ නැහැනේ. මේ වගේම වීඩියෝ ගන්න නැහැනේ. හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි ඒ තැනට යන්නේ අර මරණයට පත් වූ පුද්ගලයාට සද්භාවයෙන් හෘදයාංගමව ඔහුට හෝ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ වෙලාවෙදී තමන් ආසම කෙනෙක් එක්ක ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගන්න එක මම හිතනවා ඒක සාමාන්‍යයෙන් කමක් නැහැ. නමුත් අර ඒක ඕනාවට වඩා නිකන් අර වෙඩින් එකකට ගිහිල්ලා, ඒ කියන්නේ දැන් මංගල උත්සවයකට ගිහිල්ලා නිකන් හරි සතුටින් හරිම මේ වින්දනීය විදියට කරන එකේ මං දකිනවා යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද එතනට එන අනිත් පිරිස් ඔය හැමෝටම එක වගේ සමහරු සමහර දේවල් තේරුම් ගන්න නැහැනේ. මේ අපි ඉන්න ඒ ස්ථානයේ පුද්ගලෝ විවිධාකාර වූ විවිධත්වයකින් යුතු සිතුවිලි තියන අයනේ. ඉතින් මම හිතනවා තමන්ට ආස පුද්ගලයෙක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කෙනෙක් ළඟට යනවා නම් ඉක්මනින් ඡායාරූපයක් අරගෙන හෝ එහෙම කරලා එතනින් ඉවත් වෙන්න. අර ඒක ඕනාට වඩා වින්දනීය විදියට අර ලොකු සතුටක් තියෙන විදිහේ භාව හැඟීම් වලින් එතන හැසිරෙන්න එපා. මොකද ඒ මරණයට පත් වූ පුද්ගලයාගේ හෝ අදාළ තැනැත්තියගේ පාර්ශවයේ ඉන්න අයට ඒක ලොකු වේදනාවක් වෙන්න පුළුවන් ඒ දර්ශනය. මොකද තමන්ගේ කෙනෙක් මිය ගිහිල්ලා ඉන්න තැනක තව කෙනෙක් hina වෙවි වීඩියෝ සෙල්ෆි ගැනීම අර පිරිසට යම්කිසි වේදනාවක් හෝ සමහරට යම්කිසි මොකද්ද මේ මිනිස්සයා කරන මේ දේ කියන එක සිතුවිල්ලකින් හිතෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේම ඔය කියන නිලියක් ඒ කරපු දේ ඇත්තටම ඔය වගේ ඒවා මම ඔය වගේ මරණ ගෙවල් වල ගියාම දැකලා තියෙනවා. සමහරු ෆෝන් එක දීලා කියනවා මම මේ ගිහිල්ලා මෙයාට අවසන් ගෞරව දක්වන එක වීඩියෝ කරන්න, මේක ඡායාරූපගත කරන්න කියලා අර ගිහිල්ලා කෘතිම විදියට. ඒක ඇත්තටම කිව්වොත් මේ සද්භාවයෙන්ම කරනවා නෙමෙයි, කෘතිම විදියට ගිහිල්ලා අර වගේ වැඳගෙන ඉන්නවා. ඊට පස්සේ බොරුවට එතන නිකන් යම් කිසි හැසිරීම් රටාවක් වෙන්නනවා. හැබැයි හොරෙන් තමන් කැමරාව දීපු පුද්ගලයා දිහා හොරෙන් බලනවා. එක වීඩියෝ වෙනවද හරිද අර අපි දැකපු දර්ශනය වගේ. ඉතින් මේ ඒ වගේ එහෙම තමන්ට ඔච්චර ලොකු මේ තව කෙනෙකුට පෙන්නන්න කියන එක නිකන් අර අමුතු විකෘති විදියේ දෙයක්. ඒ වගේ තැනකට ගිහිල්ලා කරගන්න යනවා නම් මම නම් කියන්නේ ඒ වගේ දේවල් වලට ඒ මරණ ගෙදරට යන්න එපා. මොකද ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. දැන් ඔය ඕක මිනිස්සුන්ට කාලයක් යනකොට සමහරට අමතක වෙලායි ඔය වෙච්ච සිද්ධිය. හැබැයි ඔය වගේ දේවල් ඔය ග්‍රහණය වුණේ කැමරාවට එකක් දෙකක් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් සෑහෙන්න අපේ මේ සමාජය තුල වෙනවා. සමහර අය ඒ වැඩේ ඒ කියන්නේ මලගෙදර හෝ අදාළ අවමංගල්‍යයට ඒ ගෞරවය දක්වන්න ගියාම ඔය වගේ මේ තව කෙනෙකුට කාචගත කරගන්න තමයි ඒ වැඩේ මේ કૃතිම විදියට කරන්නේ. ඉතින් එහෙම ඒවා తాවකාලික වින්දනයක් මම හිතන්නේ. ඉතින් ඒක සද්භාවයෙන් කරන්න. ඒක තමන්ට අවශ්‍යම නම් ඔච්චර අර පුද්ගලයේ තල්ලු කරගෙන එතන විකෘති විදියට ඒ වගේ දෙයක් කරනවට වඩා තමන්ගේ අවස්ථාව ආවම තමන්ට එතන නිදහසේ අදාළ අවසාන ගෞරවය දක්වන එක වීඩියෝ ගත කරගෙන එන්න තිබුණා. ඉතින් ඕ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් මලගෙවල් වලට ගියාම ඇත්තටම දකිනවා. ඕක එකක් පමණයි මම දැකපු ඔය ඔච්චර ප්‍රචාරය වෙච්ච. ඉතින් ඕ වගේ දේවල් වෙනවා. මම කියන්නේ මේක නෙවෙයි විය යුත්තේ.
අපි හදවතින් සත්භාවයෙන් යම් කිසි අවමංගල්‍යයකට ගියාම ඒ අවමංගල්‍ය ඒ අදාළ මරණයට පත්වෙච්ච පුද්ගලයා හෝ පුද්ගලියට හදවතින් නිර්වාණය නැත්තම් නිවන් සුව ප්‍රාර්ථනා කරලා ඒ මරණයට පත්වෙච්ච පුද්ගලයාගේ ඥාතීන් මව්පියන් වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා ඒ මියගිය කෙනා සම්බන්ධයෙන් තියෙන ශෝකය බෙදා ගන්නවා නම් තමයි උචිත. ඡායාරූපය අරගෙන අර ගොඩක් අය එහෙමනේ පන්සල් ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහලා ඒක Facebook දාන්න බලාගෙන පන්සලෙන් එනවා. අවංකවම වැඳපු දෙයක්වත් ගාතාවක්වත් Taman ධර්මිෂ්ඨව ලබාගත්ත ඒ කියන්නේ යම්කිසි ශක්තියක් එතන නැහැ. නිකන් ගිහිල්ලා අර නිකන් අර තව කෙනෙකුට පේන්න තමයි දැන් සමහරු පින් කරන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා ගොඩාරියක් අපි දකිනවා මේ සමහර දේවල් පුද්ගලයන්ට දෙන්නේ සමහර දේවල් පුද්ගලයන්ට ලබා දීලා ඔය උදව් කරනවා පෙන්වන්නේ මේ කැමරා කාචයක් තියෙන තැන පමණයි. කැමරාව තියෙන තැන ඔක්කොම කරනවා. සෙල්ෆි මූඩ් එක ඔන් කරලා හරි දෙනවා. හැබැයි අපි ඒක හොඳයි. ඒකෙන් සමහර පුද්ගලයන්ට යම් දේවල් දෙන්න හිතෙනවා. ඒ වගේ දෙයක් කරොත් හොඳයි නේද කියලා හිතන මානසිකත්වයක් එනවා. නමුත් ඒ පුද්ගලයන් හෝ පුද්ගලියන් ඒක අවංකවම ඒක කරනවා නම් ඔය කැමරාව කියන එක ඕෆ් කරලා මම හිතනවා ඒක තුල ඊට වඩා පිනක් ගන්න පුළුවන්. මොකද බහුතරයක් මේ දෙන ඒවා වීඩියෝ ගත කරලා ඒවා කරාට මම හිතනවා ඒක ඒගොල්ලෝ අවංකව කරනවා ඇති කියලා. නමුත් සමහර අය ඒක වීඩියෝ එකකට පමණක් සීමා කරගත්ත බවකුත් සමාජය දිහා එළියෙන් බලන් ඉන්නකොට අපිට පේනවා. ඉතින් සමාජයේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු ධාර්මික බවින් ආගමික දේවල් වලට නැඹුරු වෙන පැත්තෙන් ගොඩක් දැන් මිදිලා තියෙන බවක් පේනවා. එක එක පුද්ගලයන් ගොඩක් වෙලාවට Tamanගේ මතයක් තුල හිඳමින් අර විචාරාත්මක බවෙන් මිදිලා ඉන්න බවක් පේනවා. ඉතින් මම හිතන්නේ අපි ගොඩක් පොත්පත් වලින් දැන් ඈත් වෙලා ආචාර ධර්ම වලින් ගොඩක් මිනිස්සු ඈත් වෙලා. ඉතින් එහෙම වුණාම යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගලියක් නිසි දේ කරනවා වෙනුවට කෙරෙන දේවල් තවත් අයට විකෘති විදියට පේන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි ගොඩක් වෙනස් වෙන්න ඕනේ. සමහරු අපි කිව්වා මේ අපි තුල ඉන්න සමහරු වෙනස් විය යුතුයි. ඒකට ගොඩක් තමන්ම හිතලා සමාජීය දේවල් අධ්‍යයනය කරලා ඒ ලබා ගන්න දැනුම හරහා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන ඒ වෙනස් වීම කරගත යුතු බව තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේ සමහර ආයතන වලට ගියාම සමහර තැන් වලට ගියාම මිනිසුන්ගේ හැසිරීම සහ මේ වැඩක් අපි කරගන්න ගියාම සිදුවන දේවල් පාදක වෙච්ච ලොකු දේවල් ටිකක් මට සංචිත වෙලා තියෙනවා කියන්න. මගේ ඊළඟ කතාවෙන් මම ඒ දේ ඔයගලන්ට සමාජගත කරන්න. ඉතින් අපි ඉස්සරහට මේ වගේ විවිධාකාර වූ කාලීන සිතුවිලිමය සහ විය යුතු නොවිය යුතු දේවල් සම්බන්ධයෙන් පුංචි කතිකාවතවල් මේ හරහා කතා කරමු. ඔයාලගේ අදහස් මේ හරහා දක්වන්න. අපි හැමෝම එකතු වෙලා පුළුවන් විදියට අපේ සිතුවිලි අපේ දර්ශනය අපි මොහත් කරගෙන ඉස්සරහට යමු. හැමෝටම බුදු සරණයි, තෙරුවන් සරණයි. ශක්තිමත්ව ඉස්සරහට යමු. ඉතින් යන්නන් ගොම්